ආයි බං කොහෙද යන්නේ? තමුසේ නෑ මං කොහොමද යන්නේ බං මොකෝ වෙන්නේ ඉතින් නැත්තට අපි නම් මං තමුසේලා වගේ තාත්තා සමරන්න දෙන්නේ නෑ ඉතින් තමුසේලා තමයි සමරන්න දෙන්නේ අපි නම් හැමදාම වගේ සමරනවනේ මේ වරතින් මේ වගේ සමරනවා හරි ඉතින් ඕගොල්ලෝ නම් ඉතින් සල්ලි తీරවනේ අපින්නේ සල්ලි නැත්තේ ඉතින් ඒ සල්ලි නැත්නම් අපිට සමරන්න දෙන්නේ නෑලු හරියට පලෙන්ම යන්න සල්ලි නැති දුප්පතා මේ රතු පාටයක් අඳන් ඉන්න පුතේ පොඩ්ඩක් හරි යන්න පුළුවන්ද මට මෙයාත් එක්ක පොඩි කතාවක් තියෙනවා හරි මම යන්න මාත් එක මොන කතාවක්ද ඔයත් එක්කද ඉන්නකො පොඩ්ඩක් මොනෝ ඉන්නද මේ කාට කතා කරත් ඔයා හරියට කතා ගන්න නිකන් පිස්සෙක් වගේ ගොන්නබෙක් වගේ කතා කරන්නේ නැතුව හරිද හරි දෙන වැදගත් විදිහට කතා ගන්න පුරුදු වෙන්න අර කතා කරේ මම අහගෙන හිටියේ දුප්පතා කිව්වන්න නේද පව් වර ළමයා ඉතින් ඔයම් බන්න දේවා හරියට හැදෙන්න ළමයා හරි මම ඒක බලාගන්න ඕවාට ඒක වැඩක් නෑනේ වැඩි හිටිය දෙයක් කිව්වම කියන දේ අහන්න පුරුදු වෙන්න හරි මට ඕන නම් ඒක මං අහන්න ඔයාට වැඩක් නෑ නේද අනේ පුතේ වැඩි හිටියෙක් අවවාදයක් දුන්නා මේක තේරුම් ගන්න පුරුදු වෙන්න හරිද අනේ මම මගේ අහවස ගන්න යනවා යන්න මෙතන කො මං හොඳක් කිව්වම මට මෙහෙම බහින්න එන පුතේ මං කවදාවත් දැක්කේ නෑ හලෝ තොට කියන දේ තේරෙන්නේ නෑනේ හලෝ මේ අර මාමට ගහපෙක හොඳයිලු ඉතින් අර මාම පව් නේද මම හොඳට බලාගෙන හිටියේ ඔය අර මාමට ගහන එක ඒක තමුසෙට නෑනේ හොයි කොම්මට වැඩක් නෑ අඩෝ මේ වැඩි හිටියට අත පුස්සන එක හොඳ වැඩක් නෙමෙයි උඩ තේරුම් ගන්න හරි බං මගේ අතින් පොඩි වැරද්දක් වුණා සමාවෙති හරි බං මං සමාව දෙන්න හැබැයි කවදාවත් වැඩි හිටියට අතපය පුස්සන්න හොඳ නෑ තේරුම් ගන්න හරි බං මං තේරුම් ගන්න දැන් එහෙනම් ගෙදර යන්න හරි මං ගෙදර යන්න මාමි ඔයාට අවුලක් නෑ නේද මං ආරයට තේරුම් ගන්න දුන්නද ඔයා හිටපු ඉන්න හොඳයි පුතේ ඔයා නැත් මට මොනවා වේද දන්නේ ඒක මොකද්ද මාමි ඔයා හොඳ නම් එච්චරයි මං හොඳින් පුතේ මං එහෙනම් යනවා හොඳයි මාමි ඔයාලා වැඩි හිටියන් ගෞරව කරනවා වැඩි හිටියන් කියන්නේ අහන්නේ නැද්ද එහෙනම් අද ඉඳන් ඒක වෙනස් කරගන්න අද ඉඳන් වැඩි හිටියන්ට ගොඩක්ලා වැඩි හිටියන් කියන්නේ හොඳින් අන්න පුරුදු වෙන්න හරි මේ වීඩියෝ එක මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා